මනාකොට අවධානය යොමු කරගෙන බුද්ධ වචනය හිතේ දරාගෙන ගෞරවයෙන් ඉගෙන ගන්න ඕන. මේ ලෝකේ තියෙනවා නොයෙකුත් බල සම්පන්න ඥානවන්ත තේජස්වී දේවතාවුන් විසින් කරන ලද අනුශාසනා. ඒවට කියන්නේ දේව වචන කියලා. ඒ වගේම බලගත් ඍෂීන් වහන්සේලා විසින් කරපු අනුශාසනා තියෙනවා. ඒවට කියන්නේ ඍෂි භාෂිත, ඍෂි වචන, ඍෂීන් වහන්සේලාගේ වචන. ඊළඟට මේ ලෝකේ ඔය විද්‍යාඥයන්, සිද්ධ විද්‍යාදරයන්, පරිේශකයන්ගේ වචන තියෙනවා. ඒවට කියන්නේ සිද්ධ විද්‍යාදර භාෂිත, විද්‍යාදරයන්ගේ වචන. මේ දේව භාෂිත, ඍෂි භාෂිත, විද්‍යාදරයන්ගේ භාෂිතයන් සියල්ලටම වඩා බුද්ධ භාෂිතය අතිශයින්ම බල සම්පන්නයි. මක්නිසාද සර්වඥයන් වහන්සේගේ සෑම වචනයක්ම තමන් වහන්සේගේ ඥාණයෙන් කෝටි අසංඛ්‍ය ප්‍රකෝටි වාරයක් සම්මර්ෂණය කරලා මහත් වූ ඥාන මණ්ඩලයෙන් පෙරලා